700 දවසට. ප්‍රාදේශ සභාවට දෙන්න ඕනේ. ඔව් ඒක තමයි වැඩි වෙලා. මොනවද විකුණන්නේ මේ? මොනවද එකට මේ හොඳ කෑමක් බොන්න දී වලට. නේද? දී වැඩියා තියෙන අරන් යන පුරුදු කට්ටිය. අද මම යන්නේ ඉත්තෑපාන කියන ගමට. මේ ගමේ තියෙනවා තාමත් වැඩ කරන පාලම් පාරුවක්. මේ පාලම් පාරුවේ වාහන පවා යන්න පුළුවන්. මම බැලුවාද බයික් එකේ ගිහිල්ලා කෙලින්ම මේ පාලම් පාරුවෙන් මේ ගම එකට වෙන්න. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඕගොල්ලන්ට මේ පාලම් පාරුව ගැන හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. දැන් මං ඉන්නේ පාදුක්කේ. දැන් මේ පාදුක්ක ටවුන් එක මෙතනින් ගිහිල්ලා හොරණ පැත්තට ගිහිල්ලා හොරණේ මතුගම් පාරේ ගිහිල්ලා තමයි ඉත්තෑපානට යන්න තියෙන්නේ. ටිකක් දුර යන්න තියෙනවා. මේ යන අතරමැදත් ලස්සන තැන් කීපයක්ම තියෙනවා. මම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම් යන ගම. දැන් මේ පවුකරේ පාදුක්ක දැන් ස්ටේෂන් එක තියෙන පර්සවෙල්ල පාරනේ. දැන් මෙතනින් මම යනවා හොරණ පැත්තට. දැන් මම ඉන්නේ හොරණ ටවුන් එක පහු කරන ගම. හොරණ ටවුන් එකෙන් මෙන්න මේ පාරේ යන්න ඕන මතුගම පැත්තට යන්න. හොරණ ටවුන් එක මාර ලොකු ටවුන් එකක්. දැන් දුරකට තියෙනවා මේක. වීඩියෝ එක ගන්න ටිකක් පරක්කු වුණා. දැන් හොඳටම අවුවයි. අවුලක් නැහැ ඉතින් ෂේප් එකේ යනවා. මතුගමට තියෙනවා කිලෝමීටර 32ක්. මම දැන් මේ හොරණ මතුගම පාරේ ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙනවා මේ අමුතුම් පාලමක්. මේ පාලම තමයි මේ විදිහට හදපු ලංකාවේ පළවෙනි පාලම මට මතක විදිහට. මේ ආකිටෙක්චර් එකට. එතන තියෙන්නේ මේක හදලා තියෙන්නේ 2001. මම මීට කලින් මේ පාරේ ගිහිල්ලා තියෙනවා. මොකද මේ අපේ ගම මේ මතුගමට ටිකක් එහාට යන්න ඕනේ. ඔය ඉත්තෑපාන ගිට්ටුවම තමයි. මම යන ගමන් පෙන්නන්නම්. මේ පොඩි කාලේ මේ යනකොට ඉතින් මේ පාලම දකිද්දි එනම මේ අමුතුයි ඉතින් අපිට නම් මේක පොඩි කාලේ. පරණ පාලම තිබ්බ මෙතනින් එහා පැත්තේ. මේක මට මතක විදිහට ලොකු ගම් වතුරකට හදාගෙන ගියා. මහලින් යන්නේ කළුගඟ. කළුගඟ තමයි ලංකාවේ වැඩිම ජලධාරිතාවක් මුහුදට අරන් යන ගඟ. නෝම තමයි පාලම් පේන්නේ. මෙතනට කියන්නේ නාර්තුපාන පාලම. මේ ගමත් නාර්තුපාන මේ හරිය. පොඩ්ඩක් බයික් එක නවත්තලා බලමු. ජපන් රාජ්‍ය සංවර්ධන ආධාර කියලා තමයි ගහලා තියෙන්නේ. නාර්තුපාන පාලම. තව මොකක් හරි එකක් තියෙනවා. ඒක හරියට හොයන්න එක. මේ පාලම හැදුවට පස්සේ මේ ආකිටෙක්චර් එකට තව පාලම් කීපයක් මම හිතන්නේ ලංකාවේ හැදුනා. රත්නපුර පැත්තේ එහෙම එකක් තියෙනවා මට මතක විදිහට. පරණ පාලම තමයි අර තියෙන්නේ. ඔක සෑහෙන කාලයක් තිබ්බා. ආයි මොකක් හරි ගම් වතුරකට මේක කඩාගෙන ගියා. කළුගඟ වසරකට ඝන මීටර් මිලියන 7600ක් මුද්දර වැටෙන වතුර. මහවැලි ගඟෙත් තියෙන්නේ 5000ත් 7000ත් අතර කියලා තමයි තියෙන්නේ. කළුගඟ දිගින් අඩු වුණාට වැඩිම ජල ධාරිතාවක් මුද්දර අරන් යන ගඟ.
මේ ඉස්සරහ හන්දියෙන් කෙලින් ගිහිල්ලා මතුගම් පැත්තට ගිය හැකි. දකුණට හරවලා ගිය හැකි. මේ පාරේ කිලෝමීටර 5ක් විතර අඩුයි. මේ ෂෝට් කට් එක මේක ආයි මේ කෙලින් යන පාරටම තමයි වැටෙන්නේ. මේ ෂෝට් කට් පාරය. මේ ෆැක්ටරි එක ආවේ ඉස්සර යනකොට අපි නහය වහගෙන යන්නේ. මක්ස ගඳක් එන්නේ ඉස්සර. දැන් නම් එහෙම ගඳක් නැහැ පොඩ්ඩක්වත්. දැන් නම් මේක හේලිස් එක අරගෙන ඔය ඉස්සරන වෙන මොකක් හරි කම්පැනි එක තිබ්බේ. දැන් මේ මම අර ෂෝට් කට් එකෙන් දාපු පාර ඇවිල්ලත් අර ප්‍රධාන පාරටම දම්පැනේ. මෙතනිනුත් දකුණට තමයි යන්න ඕනේ. මේ හරිය කොටකල ප්ලාන්ටේෂන්. මේ හරිය රබර් තමයි තියෙන්නේ. ඉස්සර නම් මීට වඩා රබර් තිබ්බා. දැන් නම් ගොඩක් ලවලු. දැන් මේ මං ඉන්නේ නෑබඩ ටවුන් එකේ. මේ නෑබඩ මේ හරිම සුවිශේෂී තැනක්. මේක ලංකාවේ ගියේ ගොඩක් ටෙලි ඩ්‍රාමා එතකොට මූවීස් වල අර පරණ කරත්ත පාරවල් පරණ මේ කියන්නේ පරණ කඩ සෙට් එකකට වගේ මෙතන අරන් තියනවා ගොඩක්. දැන් නම් ඒවා ටිකක් විනාශ වෙලා තියෙන්නේ. ඉස්සර මීට වඩා කඩ තිබ්බා මට මතක විදිහට. දැන් මෙන්න මේ ඉස්සරහින් පේන කඩ කීපේ විතරයි ඉතුරුලා තියෙන්නේ මේ හැරේ. කොහොමද හරි නමක් කියන එක තොල්දරද? ඉතින් මෙන්න මේ ලොකේෂන් එකේ ගොඩක් අරන් තියනවා ගොඩක් ඒවට. මේ පේන විදිහට නම් කවුරුත් නැහැ වගේද? එතනත් එකක් තියෙනවා උඩ. ඉතින් අපි යන්න ඕනේ මෙතනින් වම් අත පැත්තට. මේ හරි හරිම ලස්සනයි. නගර දෙකම තියෙනවා මේ හරි. දැන් මම ඉන්නේ මතුගම ටවුන් එකේ. මතුගම යන්න ඕන මම අලුත්ගම පාර. මතුගම මෙතන මේ ඉස්සරහ වටරවුමේ ගෙලින්ම තමයි යන්න ඕනේ. එතනින් දකුණට ගියොත් කළුතර වම් පැත්ත අගලවත්ත පළවන පැත්තට යනකම් යන්න පුළුවන් ඒ පාරේ. මේ පාරේ ටික දුරක් ගිහිල්ලා ලිගුවන්දුව කියන හත්තියෙන් ආයි හැරෙන්න තියෙනවා අවිත්තාව පැත්තට. මම මේ බයික් එකේ යම නිසා තමයි මේ පාරේ ආවේ. ඔයගොල්ලෝ වාහන එක වගේ එනවනම් ඔයගොල්ලන්ට මේ කොළඹට ඉඳන් එනවනම් කුට්ටාවෙන් හයිවේ දාලා වැලිබන්ඩ් එන්ට්‍රන්ස් එකෙන් එළියට දාලා යන්නත් පුළුවන් ඊට පාරපාරු හරියට. එතනින් හැරෙන්න පංගට පැත්ත. අවිත්තාව පාර. ඒකේ ඔන්න LPD පැත්තටම යන්න පුළුවන්. ඔයගොල්ලෝ හයිවේ ආවොත් එන්න ඕනේ අර පැත්ත. අපේ ගමට ඉගෙන අපි ආච්චිලා ගෙවල් වලට යන්නේ මෙන්න මේ පාර. එතන තියෙන පොඩි අතුරු පාරෙන් දිගටම යන්න ඕන හල්වල කියන ගමට. මම වෙන දවසක ඔයගොල්ලන්ව ඒ ගමට එක්කන් යන්නම්. අද දැන් අපි යන්න තියෙන්නේ කෙලින්ම. පොඩ්ඩක් තව කිලෝමීටර කීයක් වගේ තියෙනවද කියලා. මේ පාර තව කිලෝමීටර 5ක් වගේ යන්න තියෙනවා ඉත්තේ පානට. තියන් එන ඉතුරු ටික. එම්ම ඉත්තේ පාන ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ. එතනින් ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. එතනට හොරෝල තොටපොළ කියලා තමයි කියන්නේ. තව කිලෝමීටර 2යි තියෙන්නේ. අපි යන් ඒ ටික. සත්න අවුවේ රස්නේ ටිකක් අඩු වුණා.
මෙතනින් කෙලින්ම තමයි යන්න තියෙන්නේ. පවට ආරෝල ගියොත් අවිත්තා. මේ හොස්පිටල් එකකුත් තියෙනවා මෙතන. ඉතේ පාන ප්‍රාදේශීය රෝහල. ඉන්න මෙතන තමයි තොටුපළ. ආලම් පාරුව එහා පැත්තට යනවා. දැන් මට ඉන්න කොහොමත් ඕක ආයි මෙගොඩට එනකම්. මේ තියෙන්නේ ඉතින් බෙන්තර ගඟ. දැන් මේ බස් පිට පළාත ඉවරයි මෙතනින්. එතනින් එහා පැත්ත දකුණු පළාත. පාලම් පාරුවයි මේ පැත්තට එනකන් ඉම්මු පොඩ්ඩක්. දැන් ඒ ගොඩහා ඉන්න සෙනග ටික දාගෙන ආපහු පාලම් පාරුව මේ පැත්තට එනවා. මට පේන්නේ වාර ගානක් නෑ ඒක. දවස් 30ෙම යනවා. බලමු අහලා අපි වෙලාවල් කොහොමද උදේ කීයටද පටන් ගන්න හවස කීයටද නවත්තන්නේ. විස්තර ටික ඔක්කොම මම කියන්නම්. ඊර වගේද යන්නේ හැපැත්තට. සෙනග එනකන් ඉන්නවා. සෙනග එනකන් ඉන්නවා. ආ. බලලා කතා. එනවා ඉතින් මොකද ගහන්නේ. පාලමක් එහෙම හදන්නේ නැද්ද? පාලමක් ගහන්න මේ ගියාන්ඩුවෙන් ආවා. ඔව්. මෙයා කළා ආයිත් අපවෙල්ල ගියා. යකඩක් ගිරලා දාලා. නේද? පාලම්පොර ටිකක් වගේ කිල්ලන මෙතන. එහෙමද? අපේ දෙන්නේ මරන. එන වාහනත් එක්කම. ඔව් එකපාරට ත්‍රිවිල්ලා ගියා. ඔව්. එකපාරට සිමෙන්ති ලොරියක් ගියා. දැන් මේ ලොරිය ගෙවුවත් මේක නවුලන්නේ. ඔව්. පොරකට වැඩගල ගෙවුම් මේ උඩ ගහනවා. මේ මෙහෙම ගහනවා. අනිත් පැත්ත. හරි. එහෙම ගහලා තමයි ගෙනියනවා. මේක නම් හොඳයි යකඩ පාලමන්නේ. ඔව්. ගොඩක් ගැඹුරද මේ හැටි ගඟ? ඔව් මේක ගැඹුරයි වඩි 70ක් අතුවක්. මෙහා මැද හරි. නේද හරියනේ. ඔව්. කීයද බයි? අග්ලේ. ඊපාර කීයද මෙයා ගත්තේ? 16400. 16400. එනල්ලි 17400 දවසට. ප්‍රාදේශ සභාවට දෙන්න ඕනේ. ඔව් ඒක තමයි වැඩි වෙලද. ඒක ලක්ෂ 16ක් ඩිපොසිට් තිය 16 ඩිපොසිට් කියනක මාස 3ක සල්ලි කියන්න ඕනේ මාස 6යි දුවන්න තියෙන්නේ. එහෙමයි. 3ක සල්ලි තියලා අරන් තියෙන්නේ. 17 වෙනි 400 හොයන්න බෑ මෙයාද? ඕනේ. ඉතින් මාස 3ක සල්ලි තියන්න බෑ. ඔව්. ඒක දුන්නේ අද සල්ලි හෙට ගෙවන්න වුණොත් 200ක් දරගා. 200 දඩක ඒක පාරේ වාගේද? මේ පාර තමයි. සභාවේනේ. සභාවේ එකම ආදායද මේක. ඔව්.
මොකද එයා ප්‍රධාන හේතුව තබාගෙන හදන්න දෙන්නේ. ඒක තමයි ආදායම නැති වෙන හොඳ නේ. ආදායම නැන්නේ. ඔව්. දැන් ඉතින් මේ පැත්ත දකුණු පළාත. ඉතින් පොඩ්ඩක් මේ පාර ඉස්සරහට ගිහිල්ලා අපව එමු. දැන් මේ පාරෙන් මේ පාර කෙලින්මට එන්නේ බෙන්තොරට. මම මේ පැත්තට යන්න අදහසක් නැහැ. මම දැන් ආපහු යනවා පාලම් පාරුව තියෙන පැත්තට. ගිහිල්ලා අපි පොඩ්ඩක් කතා කරමු මේ පාලම් පාරුවේ අයියත් එක්ක. මොනවද විකුණන්නේ මේ? මොනවද එකට මේ හොඳ කෑමක් බොන්න දී ඉන්නවට නේද? දී වැඩියා තියෙන අරන් යන පුරුදු කට්ටිය. උයලා කන්න තියෙන්නේ නේ? ඈ? උයලා කන්න තියෙන්නේ. අප්පට උඩු මේක මහත්තයා කෑවත් හොයාගෙන ඉන්නවා කතාවක්. තම්බල වතුර විවත් ගුණේ මහත්තයා දී වැඩියා කාරෝ. ඔව්. මේ පරිප්පිටියක් දාලා මිටි කිරියක් දාලා තම්බල ගත්තත් ඒ කටයි ඒකත් එක්කවත්. නැත්තම් තෙල් දාලා කෑවත් එකයි. නැත්තම් හේන් වෙන ලියලා පොල්ටිය මලවල දාලා කෑවත් ගුණයි. මුකුණන්න ඕනේ. බෑග් එකට දා ගන්නම් කෙලින්ම. දැන් මේ ඉස්සරහට ගිහලා මතුමට ගිහලා මතුමට ගිහලා. ඔව්. කොරණ උලපොළ. මේ කියන්නේ හරි උසර නෑ. අලවල ගන්න එපා. යන් අඩි මේ උදේ කී වගේ නන්ද අයියේ? උදේ අරහෙන් 5ට අදින හරියට. මෙහෙන් 5:20 යනවා පළවෙනි. රෑ මෙහෙන් 9 අරහෙන් 8:45. 8:45. උන්ද 8:00 උදේ 5ට එන්නෙත් නැහැ. ඔව්. 5:20ට අනිවාර්යෙන් මෙහෙන් අදිනවා. අරහෙන් 5ට කවුරුවත් නැතුනොත් එනවා 5:20ට මෙතන. මේ පැත්තට එනවනේ. එනවා. ඔයාමද එතකොට හැමදාම වැඩ කරන්නේ? ඔව්. ගිහිල්ලා හදිස්සිය රෑ වුණොත් 9:05 වුණොත් කෝල් එකක් දුන්නොත් මම එනවනේ. මම නම්බරේ තමයි පාරුවේ ගහලා තියෙන්නේ අර බෝඩ් එක. ඔව්. ආ උග හතක් දීපු එක කියලා. එය. මගේ ළමයි බෝඩ් එකේ තියෙන මං පාරුව ගත්ත තෙල්ල ගහ බෝඩ් එක තාම වෙනස් කරලා නැහැ. නෑනේ. ඉතින් මේ පාලම් පාරුවට එන්න පුළුවන් පාරවල් කීපයක්ම තියෙනවා. මම මැප් එකේ ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ළඟම පාරෙන් ඇවිල්ලා මේ පාලම් පාරුව බලලා යන්න. කොළඹින්දන් එනවනම් පැය දෙකකටතර අඩු කාලෙකින් මෙතනට එන්න පුළුවන්. පාලම් පාරුව උදේ 5 ඉඳන් රෑ 9 වෙනකම් වැඩ. කායයකට ගන්න රුපියල් 200යි, බයික් එකකට නම් 40යි. ඉතින් ඕගොල්ලෝ ඇවිත් එගොඩා හිටපු මාමගෙන් කෙකටියට ඉක්ුත් අරගෙන මේ කඩෙන් කිරල විතරකුත් බීලම යන්න. මේ කිරල පට්ටම රසයි. එහෙනම් subscribe කරන්න අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.